Hi guys, ඔන්න අපි අද බලන්න යන්නේ ලංකාවේ ඉන්න හැමෝගෙම උමතුවක් වෙච්ච හැරි පොටර් කතා මාලාවේ පළවෙනි කොටස. මේ චිත්‍රපට කතා මාලාවේ චිත්‍රපට 8ක් තියෙනවා. ඒ කතා 8 අතරිනොත් මම දන්න තරමේ චිත්‍රපට 3ක් විතරයි සිංහලෙන් හඬ කවලා තියෙන්නේ. ඒ නිසා මං හිතුවා පළවෙනි චිත්‍රපට 3 නැතුව අනිත් චිත්‍රපට ටික ඔයාලා වෙනුවෙන් ගේන්න ඕන කියලා. හැබැයි එහෙම කරනවට වඩා මුලින් ඉඳන් පටන් ගන්න එක පිළිවෙලයි කියලා හිතුන නිසා ඔන්න අපි අද බලන්න යන්නේ 2001 රිලීස් වුණ හැරි පොටර් පළවෙනි කතාව. මං හිතනවා මේ මූවි එක ගැන හැමෝම දන්නවා ඇති කියලා. හැබැයි තාමත් මේ මූවි එක බලන්න බැරි වුණ අතලොස්සක් පිරිස ඉන්න පුළුවන් නිසා මම මේ කතාව ගැන පුංචි විස්තරයක් කියන්නම්. හැරි කියන්නේ පුංචි කාලේ ඉඳලම අම්මයි තාත්තයි නැතුව මෙයාගේ නපුරු පුංචි අම්මයි මාමයි ළඟ හැදී වැඩෙන කෙනෙක්. ඇත්තටම හැරි දන්නේ නැහැ මම මොන වගේ කෙනෙක්ද මගේ අම්මයි තාත්තයි මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා. හැබැයි පුංචි කෙනුයි මාමගෙනුයි දුක් විඳින හැරිට අවුරුදු 11 උපන්දිනේට හිතා ගන්නවත් බැරි එක තෑග්ගක් ලැබෙනවා. ඒ තමයි මෙයාව හොග්වර්ට්ස් මායාපාසලට තෝරගෙන දැන් තමයි හැරි දැනගන්නේ මගේ අම්මයි තාත්තයි වගේම මාත් එක මායාකාරයෙක් කියලා. දැන් මායාපාසලට යන හැරිට මෙයාගේ අම්මයි තාත්තයි ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා වගේම මේ මායාපාසලේ එක එක මායාවන් ගොඩක් සැඟවිලා තිනවා. ඒ මොනවද කියලා බලන්න කලින් ඔයා මගේ channel එක තාම subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා දැන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි අද ගෙනා මූවි එක බලන්න. මේ My Noise film බලන අලුත්ම විදිහ. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මහාචාර්ය ඩම්බල්ඩෝව. ඒ වගේම එතන ඉන්න පූසෙකුත් පෙන්නනවා. හැබැයි මේ පූසා ටික වෙලාවකින්ම ගෑනු කෙනෙක් විදිහට වෙනස් වෙනවා. මේ වෙන කවුරුන් නෙවෙයි මහාචාර්ය මැගෝනිගල්. දැන් මහාචාර්ය ඩම්බල්ඩෝ මේ වතාවේ නරක ජයගත්තා කියලා කියනකොට මැගෝනිගල් අහනවා කොහෙද අර ළමයා කියලා. ඒ වෙලාවේ ඩම්බල්ඩෝ කියන්නේ ළමයා හැඩ්රික් අරන් එයි කියලා. දැන් හැඩ්රික්ගේ නම ඇහුවා විතරයි මැගෝනිගල් ටිකක් කලබල වෙනවා. ළමයාට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඇති නේද කියලා. හැබැයි ඩම්බල්ඩෝට හැඩ්රික්ව එයාගේ පණරට වඩා ගොඩක් විශ්වාසයි. දැන් හැග්රිඩ් පාවෙන මායා මෝටර් සයිකලයකින් පුංචි ළමයාව එක්කන් එනවා. දැන් ඩම්බල්ඩෝ හදන්නේ ඒ පුංචි ළමයාව එක තැනකින් තියන්න. හැබැයි මැගෝනිගල් නම් මේ වැඩේට කැමති නෑ. එයා කියන්නේ මං දවස් කිහිපයක්ම මෙතෙන්ට වෙලා මේ ගෙදර මිනිස්සු දිහා බලන් හිටියා. එයාලා ගොඩක් නපුරු මිනිස්සු ළමයට මොකක් හරි කරදරයක් වෙයි කියලා. හැබැයි ඩම්බල්ඩෝ මේ ළමයාගේ දුක සතුටට වඩා මෙයාගේ ආරක්ෂාව තමයි වටින්නේ කියලා. ළමයාව දොරකොට තියනකොට හැග්රිඩ් මේ දුකට අඬන්න පටන් ගන්නවා. හැබැයි ඩම්බල්ඩෝ හැඩ්රික්ගේ හිත හදනවා මේ සමු ගැනීමක් නෙවෙයි මේ ළමයාට අවුරුදු 11ක් වෙනකොට ආයෙත් අපිට එකතු වෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි ළමයාත් එක්කම පුංචි ලියුම් කෑල්ලකුත් තියෙනවා. මේ පුංචි ළමයා තමයි අපේ කතාවේ හැරි පොටර්. මෙතනින් මූවි එකේ ටයිටල් එකක් දාලා මූවි එක පටන් ගන්නවා. දැන් හැරි ලොකු කෙනෙක් වෙලා බලනකොට ඩම්බල්ඩෝ එයාව එක්කන් ඇවිත් තියෙන්නේ මෙයාගේ පුංචිගේ ගෙදර. හැබැයි පුංචි මාමයි මෙයාගේ අම්මයි තාත්තයි නැති නිසා මෙයාට සලකන්නේ ගොඩක් නපුරු විදියට. ඊට අපන් මාමගේ පුතා මෙයාට නිකන් ඉන්න දෙන්නෙම නැහැ. දැන් මාමයි පුංචි තමන්ගේ දරුවට ගොඩක් ආදරෙන් සලකනකොට මෙයාලා හැරිට කියලා ගෙදර තියෙන හැම වැඩක්ම කරගන්නවා. බලනකොට අද මාමගේ පුතාගේ උපන්දිනේ. ඒ නිසා මෙයාට තෑගි පෙට්ටි 36ක් අරන් ඇවිත් හැබැයි ඒ හාදයා ගිය සැරේ මගේ උපන්දිනේට තෑගි පෙට්ටි 37ක් තිබුණා. මේ සැරේ 36ට තියෙන කියලා ගෙදරම දෙවනක් කරනකොට හැරිගේ මූණෙම අපිට හිතා ගන්න පුළුවන් මෙයා මොන වගේ දෙයක්ද හිතන්නේ කියලා. ඔන්න ඔයාලට chance එකක් දෙන්න. හැරි මොකද්ද හිතන්නේ නැත්තේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් පුංචි අර වසවර්ති මාරයව සංසුන් කරනවා. අපි අද සත්තු අත බලන්න යනකොට ඔයාට තවත් තෑගි ටිකක් අරන් දෙන්නම් කියලා. දැන් මෙයාලා සත්තු අතට යන්න ලෑස්ති වෙනවා. හැබැයි ඊට කලින් මාමා හැරිට කියනවා ඔයා මොකක් හරි පුංචි වැරද්දක් කරොත් සතියක් යනකම් ඔයාට කැම දෙන්නේ නැහැ කියලා. දැන් මෙයාලා සත්තු අතට ඇවිත් ඒ වෙලාවේ මාමයි මාමගේ පුතයි දෙන්නම නිදන් හිටපු සර්පයෙක්ගේ කුඩුවට තට්ටු කරනවා. මේ සර්පයා හැම වෙලාවෙම නිදි කිසිම වැඩක් නැහැ කියලා. හැබැයි හැරි ඔයා ඔය දේවල් හිතන්න යන්න එපා. මෙයාලා දන්නේ නැහැ කුඩුවක හිර වෙලා ඉන්නවා කියන්නේ කොච්චර දුකද කියලා කියනකොට මේ සර්පයාට හැරි කියන දේවල් තේරෙනවද කොහෙද? මෙයා හැරි කියන දේවල් වලට ඔළුව හොල්ලන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ දේවල් එක්ක මාමගේ පුතා අන්න සර්පයා නැගිටලා කියලා මෙයා හැරිවත් අල්ලු කරගෙන අර සර්පයා දිහා බලන් ඉන්නකොට හැරිට ටිකක් කේන්ති යනවා. ඒ වෙලාවෙම සර්පයා කුඩු කරලා තිබුණ වීදුරුව අතුරුදන් වෙලා මාමගේ පුතා සර්පයාගේ කුඩු ඇතුළට ගිහින් හැරෙනවා. දැන් සර්පයාත් එළියට ඇවිත් හැරිට ස්තුති කරලා මෙයා මෙතනින් යනකොට අර මාමගේ පුතා එළියට එන්න හදනවා. හැබැයි මේ වෙලාවේ ඔන්න අතුරුදන් වෙච්ච වීදුරුව ආයෙත් ඇවිත් ඒ නිසා මේගොල්ලෝ
සතුටුයි. හැබැයි ඒ වෙලාවේ මම හැරිව දකින්නවා. දැන් මෙයාලා ගෙදර ආව ගමම මම හැරිගේ කණින් අල්ලගෙන ආන්නේ ඇත්තටම මොකද්ද උනේ කියලා. ඒ වෙලාවේ හැරි දිවුරනවා. ඇත්තටම මම මුකුත් දන්නේ නැහැ. එක පාරටම මැජික් එකක් වගේ වීදුරුව නැති වුණා කියලා. ඒත් මාමා හැරිව යාගේ පුංචි කාමරයට දාලා හිර කරලා හැරිට කියනවා මේ ලෝකෙ මැජික් කියලා දෙයක් නැහැ කියලා. දැන් පහෝදා හැරි ගෙදරට ආව ලියුම් ටික බලනකොට ඔන්න ජීවිතේ ප්‍රථම වතාවට හැරිටත් එක ලියුමක් ඇවිත් ඒ නිසා මෙයා ගොඩක් ආසාවෙන් ඒ ලියුම කියවන්න යනකොට මාමගේ පුතා හැරිව දැකලා ඒ ලියුම උදුරගෙන මාමට දෙනවා. මේ පුතයි මේ තාත්තයි දෙන්නම එක වගේ නිසා මාම කරන්නේ හැරිට මේ ලියුම කියවන්න දෙන්නේ නැතුව ලියුම ඉරලා දාන එක. හැබැයි ලියුම් ගේන කුරුල්ලෝ දවසින් දවස හැරිට ලියුම් ගේනවා. ඒත් මාමන හැරිට ලියුමක් කියවන්න දෙන්නේ නැහැ. මෙයා හැම ලියුමම පුච්චලා දානවා. දැන් ඉරිදා දවසක් උදා වෙලා මාම ගොඩක් සතුටින් ඉන්නේ. ඉරිදාට කවුරුත්ම ලියුම් බෙදන්නේ නැහැ කියලා. හැබැයි බලනකොට මෙයාලා ගෙදර ලියුම් බෙදන කුරුල්ලෝ ඔක්කොම වට කරගෙන ටික වෙලාවකින්ම හතර වටෙන් ගේ ඇතුළේ ලියුම් වැස්සක් එන්න පටන් ගන්නවා. දැන් හැරිත් ගොඩක් සතුටු වෙලා එක ලියුමක් අරන් යන්න හදනකොට මාම ඒත් හැරිට මේ ලියුම කියවන්න දෙන්නේ නැහැ. මෙයා හැරි ළඟ තිබුණ ලියුම උදුරගෙන හැරිව බදා ගන්නවා. එක ලියුමක්වත් එයාට ගන්න බැරි වෙන්න. ඒ විතරක් නෙවෙයි මේ කරදරෙන් බේරෙන්න ඕන කියලා මෙයාලා දුර ඈත තියෙන ලයිට් හවුස් එක නවතින්න ඇවිත් දැන් හැමෝම හොඳටම නිදි. ඒත් හැරි විතරක් තාමත් ඇහැරිලා. මොකද අද මෙයාගේ 11 වෙනි උපන්දිනේ. හැබැයි මෙයාට සුබ පතන්න තියා අඩුම තරමේ එක තෑග්ගක්වත් දෙන්න කවුරුත්ම නැහැ. ඒ නිසා මෙයාටම සුබ පතා ගන්නකොට කවුදෝ මෙයාලගේ දොර කඩන්න පටන් ගන්නවා. ඒ නිසා මෙයාලත් බයෙන් ගින් හැංගෙනකොට ඒ ඇවිත් ඉන්න හැග්‍රඩ් දැන් මෙයා මාමගේ පුතා දැක්ක ගමන්ම එයාට කියනවා මම ඔයාව අඳුරනවා හැරි. හැබැයි ඔයාගේ පුංචි බඩගොත් ඇවිත් ඔයා ගොඩක් වෙනස් වෙලා කියලා කියනකොට හැරි මෙතෙන්ට ඇවිත් මං තමයි හැරි කියලා කිව්වට පස්සේ තමයි හැග්‍රඩ් මේ ඉන්නේ හැරි කියලා දැනගන්නේ. බලනකොට හැග්‍රඩ් මෙයාගේ 11 වෙනි උපන්දිනය වෙනුවෙන් කේක් එකක් හදාගෙන ඇවිත් දැන් හැරි ඔයා කවුද කියලා අහනකොට මං තමයි හැග්‍රඩ් මං හොග්වර්ට්ස් වල යතුරු බාරව ඉන්නගෙන අයියා මීට කලින් මේ මං ගැන අහලා නැද්ද කියලා අහනකොට හැරි ඇත්තටම මීට කලින් මේ වචනේවත් අහලා නැහැ. ඒ වෙලාවේ හැග්‍රඩ් කියනවා ඔයාගේ අම්මයි තාත්තයි කියන්නේ ඒ ඉස්කෝලේ ඉගෙන ගත්ත හොඳ මායාකාරයෝ දෙන්නෙක්. ඒ වගේම ඔයාත් හොඳ මායාකාරයෙක් කියලා කියනකොට හැරිට මේ දේවල් විශ්වාස නැහැ. ඒ නිසා හැග්‍රඩ් හැරිට අර ලියුම දුන්නට පස්සේ ඒ ලියුමේ තියෙන්නේ හැරිව හොග්වර්ට්ස් මායාපාසලට තෝරගෙන කියලා. දැන් තමයි හැරිට මගේ මාමයි පුංචි මේ මාව රැවට්ටුවා කියලා තේරෙන්නේ. දැන් මෙතන මේ ලොකු ප්‍රශ්නයක් වෙන අතරේ මාමගේ පුතා මේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව හැග්‍රඩ් ගෙනාව කේක් එක කන්න හදනවා. දැන් මේ දේ දැක හැග්‍රඩ් මැජික් පාවිච්චි කරලා එයාට නැට්ටක් දුන්නාට පස්සේ පුංචි මාමයි ඔයාලා ඕන දෙයක් කරගන්න කියලා එයාගේ පස්සෙන් යනකොට හැරි ගොඩක් සතුටෙන් හැග්‍රඩ් එක යනවා. දැන් අපි අලුත් ඉස්කෝලේකට යනකොට අලුතෙන් පොත් පෑන් අරන් යන්න ඕන වගේම මේ මායා ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයිනුත් මායා ඉස්කෝලේට යනකොට බස්සෝ මැජික් යෂ්ටි වගේ එයාලට ඉගෙන ගන්න ඕන කරන හැම දෙයක් වගේම මෙයාලත් අරන් යන්න ඕන. ඒ නිසා හැග්‍රිඩ් මුලින්ම හැරිව එක්කන් යන්නේ එක වීදියක තියෙන වෙළඳසැලකට. හැබැයි හැරිට හිතා ගන්න බැරුව ඉන්නේ මේ ලිස්ට් එකේ තියෙන දේවල් මේ කඩෙන් ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. දැන් හැග්‍රිඩ් මේ කඩේ ඉන්න අයට හැරිව හඳුන්වලා දුන්නාට පස්සේ වටේ ඉන්න හැමෝම පුදුම වෙනවා. ඇත්තටම මේ හැරි පොටද කියලා. ඒ විතරක් නෙවෙයි කීප දෙනෙක් හැරි ළඟට ඇවිත් එයාට අත දීලා හැරිව පිළිගන්නවා. ඒ අතරේ ගොඩ් මායාපාසලේ උගන්වන මහාචාර්යවරයෙක් වුණ කියුර්ලේත් හම් වෙනවා. මෙයාව පොඩ්ඩක් හයිලයිට් කරලා මතක තියාගන්න. මොකද පස්සේ අපිට මෙයාව වැදගත් වෙනවා. දැන් හැරිට හිතා ගන්න බෑ මේ හැමෝම කොහොමද මේ මං ගැන දැනගත්තේ කියලා. ඒ වෙලාවේ හැග්‍රිඩ් බිත්තිය ළඟට ගිහින් එයාගේ කුඩෙන් එතන තියෙන ගඩොල් දෙක තුනකට තට්ටුවක් දානකොට එතනින් එක දොරටුවක් විවෘත වෙනවා. මේ ඩයගන් වීර්ය මෙතනදී මෙයාලට පුළුවන් මායාකාරයන්ට ඕන කරන හැම දෙයක් වගේම සල්ලි වලට අරගන්න. හැබැයි දැන් හැරි ළඟ සල්ලි නැති නිසා හැග්‍රිඩ් හැරිව මුලින්ම එකන් යන්නේ මායාකාරයන්ගේ බැංකුවට. මේ බැංකුවේ වැඩ කරන්නේ කුරුමිට්ටෝ ටික. දැන් මෙයාලා බැංකුවේ මැනේජර් ළඟට ගිහින් හැරිගේ සේප්පුවේ සල්ලි ගන්න ඕන කියලා කියනකොට එයා හැරිගෙන් සේප්පුවේ යතුරක් ඉල්ලනවා. හැබැයි මේ සේප්පුවේ යතුර තියෙන්නේ හැග්‍රිඩ් ළඟ. දැන් හැග්‍රිඩ් යතුරට අමතරව තව එක ලියුමකුත් දීලා කියනවා මේ ලියුම ඔයාට දෙන්න කිව්වේ ඩම්බල්ඩෝ මහාචාර්යවරයා. ලියුමේ ලියලා තියෙන්නේ අර නමක්වත් කියන්න හොඳ නැති කෙනා ගැන කියලා රහසිගතව කියනකොට හැරිට තේරෙන්නේ නැහැ ඇත්තටම මේ දෙන්න මේ මොකද්ද කතා කරන්න කියලා. දැන් මෙයාලා යනවා හැරිගේ සේප්පුවට. බලනකොට හැරිගේ අම්මයි තාත්තයි හැරිය වෙනුවෙන් ගොඩක් දේවල් එකතු කරලා ඒ විතරක් නෙවෙයි මෙයාලා තවත් සේප්පුවකට යනවා. බලනකොට ඒ සේප්පුවේ තියෙන්නේ පුංචි පාර්සලයක්. හැරියට තේරෙන්නේ නැහැ ඇත්තටම මේ මොකද්ද කියලා. ඒ වෙලාවේ හැග්‍රිඩ් මේ පාර්සලය අරන් තියාගන්නවා. මේක මල් ළඟ තියෙන එක ගොඩක් හොඳයි කියලා. දැන් හැරිට ගන්න තියෙන්නේ මැජික් යෂ්ටිය. ඒ නිසා හැරි විතරක් යනවා මැජික් යෂ්ටි විකුණන කඩේකට. දැන් මේ කඩේ ඉන්න කෙනා හැරිව දැක්ක විතරයි හැරිට කියනවා මං ඔයා එන
වෙනකම් මග බලාගෙන හිටියේ කියලා බලනකොට මෙයාත් හැරි ගැන ගොඩක් දේවල් දන්නවා. මොකද හැරිගේ අම්මයි තාත්තයි දෙන්නත් එයාලගේ මැජික් යෂ්ටි අරන් තියෙන්නේ මෙන්න මේ කඩෙන්. දැන් හැරිටත් හොඳ වර්ගයේ මැජික් යෂ්ටියක් දීලා පරීක්ෂා කරලා බලන්න කියලා කිව්වට පස්සේ මේ මැජික් යෂ්ටියෙන් එතන රාකවල අවුරලා තිබුණ ගොඩක් දේවල් විසික් වෙලා යනවා. ඒ නිසා මෙයාට වෙන තවත් එක මැජික් යෂ්ටියක් දෙනවා. හැබැයි ඒ යෂ්ටිය හරියන්නේ නැහැ. එතන තිබුණ ඔක්කොම දේවල් පුපුරන්න පටන් ගන්නවා. දැන් කඩේ අයිතිකාරයා සමහරක් විට මේ මැජික් යෂ්ටිය ගැලවෙන්න පුළුවන් කියලා එක විශේෂිත මැජික් යෂ්ටියක් හැරිට දෙනවා. දැන් හැරි මේ මැජික් යෂ්ටිය ඇල්ලුවා විතරයි මෙයාට මොකක්දෝ දෙයක් වෙනවා. බලනකොට මේ මැජික් යෂ්ටිය